මේක හොඳයි. හොඳයි. මෙතන ටොපියක් තියෙනවා. ඒක තමයි එපා වෙන ටොපි. මොකද්ද? තලගොයාගේ ගෑනු සතාට කියන නම. තලගොයාගේ ගෑනු සතාට කියන නම. තලගොයාගේද? සපෝට් කරන්න බෑ. තලගොයා දැකලා තියෙනවද? මොනවද කියන්නේ? සාමාන්‍ය වාගේ අදහස කියන්නේ. ගෑනු සතාට කියන නම නම් එහෙම මතකයක් නැද්ද? මතක නැහැ. කවුරු හරි යාළුවෙකුට කතා කරලා දෙන්න බෑ. කතා කරන්න. තලගොයා ගෑනුද කියන්නේ? උදව් කරන්න එන්න ළමයි එන්න. ඔයාට ටොපියක් දෙන්න. දන්නේ නැහැ. ඔයාලකට උත්තරේ දන්නවද? මම දන්නේ මේකේ එකක් ගන්න එහෙනම්. තලගොයිච්චිද? තලගොයිච්චි. ඔයාත් එන්න. ගන්න ටොපියක්. හරි මේකෙන් එකක් ගන්න. ඔයා කියන්න බලන්න තලගොයාගේ ගෑනු සතර කියන නම. දන්නේ කියන එක වැරදි. තලගොයිච්චි. මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? දවල කියන්නේ මොන පාටද? දවල කියන්නේ මොන පාටටද? අර මොනවාද අර තැඹිලි පාටද? තැඹිලි පාටද? වැරදි. ඔයා කොහෙද දිව්වේ? මේන්නේ දඬුවමක් තියෙනවා ඔයාට. කියලා දෙන්නම්. ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? වතුර හොයන්නාගේ කුමන රටේ ජාතිකයේද? ඉබියතුරු සොයාගත්තේ කුමන රටේ ජාතිකයන්ද? දන්නවද? කීවසරද ඔයා? 5. වටිනා ප්‍රශ්නයක් වාට එනවා. ලංසේද? නේ ලංසේ. දන්නේ නැහැ. හරි තුන් දෙනාටම දඩුවමක් දෙනවා. අර එන්න තුන් දෙනාම. ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? දවල කියන්නේ මොන පාටද? දවල කියන්නේ මොන පාටද? ඔයා දැන් 4 පාරක් කරගලා සුදු පාටයි කියලා කියන්නේ. එහෙම කියන්නේ කරගෙනව. සුදු පාටයි. එහෙම බෑ මේක අල්ලගන්න. මේක මෙහෙම අල්ලගෙන සුදු පාටයි. දවල කියන්නේ සුදු පාටයි කියලා කරගෙන. 4 පාරක්. දවල කියන්නේ සුදු පාටයි. හරි very good. සුදු පාටට තමයි දවල කියලා කියන්නේ. හරි. ඔයත් අල්ලගන්න. හරිද? කියලා දෙන්නකෝ. ඔයාගේ නම මොකද්ද? ප්‍රාර්ථනා. මම ප්‍රාර්ථනා කරනවා තලගොයාගේ ගෑනු සතා උතුලි කියලා 3 පාරක් කරගෙන. මම ප්‍රාර්ථනා කරනවා තලගොයාගේ ගෑනු සතා උතුලි කරගෙන. ඒක මේ උතුලි තලගොයාගේ ගෑනු සතාට කියන්නේ උතුලි කියලා සිංහලෙන්. කරගන්න ඕනේ. කරගෙන මෙහෙම මයික් එක ගල්ලා ගන්න මෙහෙම. තලගොයාගේ ගෑනු සතා උතුලි.